කෙවින් හැමදාම මොකක් හරි බොරුවක් කියලා බේරෙනවා. ඒත් කෙවින් දන්නේ නැහැ ළඟදිම යාගේ සෙල්ලම් ඉවර වෙන්න යන්නේ කියලා. කෙවින් මේ හැමදේම කරන්නේ නිම්නාව වෙනුවෙන්. කෙවින්ගේ මේ බොරුව ගැන නුරාන් දන්නවා. කෙවින් නුරාන්ගේ කටවහන්න ඕන නිසා තමයි ලොකු බ්‍රදර්ගේ ප්ලෑන් එකකට අනුව ජීවන් ඩඩා එක්ක එකතු වෙලා ප්ලෑන් එකක් ගැහුවේ. කොහොම හරි දැන් ජීවන් ඩඩාට ඕනේ මේ ලැබුණු chance එකෙන් තව සල්ලි කඩා ගන්න. ඉතින් ඒ නිසා තමයි ජීවන් ඩඩා ලොකු බ්‍රදර්ගෙන් සල්ලි ඉල්ලුවේ. මේ හේතුව නිසා ජීවන් ඩඩා සහ ලොකු බ්‍රදර් අතර වරියක් ගියා. ඉතින් දැන් ජීවන් ඩඩා ඉන්නේ ලොකු බ්‍රදර් එක්ක තරහින්. ළඟදිම දවසක ජීවන් ඩඩා යනවා ෆොන්සේකව හම්බ වෙන්න. මෙන්න මේ දවසට තමයි කෙවින්ට කට උත්තර නැති වෙන්නේ. නුරාන්ටත් ඕනේ Taman නිවැරදි කියලා ඔප්පු කරන්න. ඉතින් Tamanව හිර කරේ කෙවින් කියලා ඔප්පු කරගන්න ඉන්නේ ජීවන් ඩඩා. ඒක නිසා නුරාන් මේක ලේසියෙන් අතාරින්නේ නැහැ. මේ ගැන ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.